ඇත්ත ලෝකේ ෂර්ලොක් හෝම්ස් කෙනෙක්. එහෙම නැත්නම් සුපිරි ගණේ දාම ඝාතකයෙක්. එහෙම නැත්නම් කෝන් ආටිස්ට් කෙනෙක්. ජිහාන් වගේ කෙනෙක්. අන්න එහෙම කෙනෙක් වෙන්න ඔයාලා මොනවද ඉගෙන ගන්න ඕනේ විෂය? ඒ විෂයන් ලංකාව ඉගෙන ගන්නේ කොහොමද? ඒකට කොච්චර කාලයක් යනවද? කොච්චර විතර වියදමක් යනවද? මෙන්න මේ සම්බන්ධ කරුණු ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා. අද අපි ඒ ගැනයි කතා කරන්නේ. මේකෙදි අපිට කතා කරන්න තියෙනවා නීතිය, අධිකරණ විද්‍යාව, අපරාධ විද්‍යාව, මෝහන වේදය, අධිකරණ මනෝවිද්‍යාව, අංග චලන විද්‍යාව වගේ විෂය. මේවා මම කියාගෙන ගියාට අර පට්ට පරාසයක් තියෙන විෂයක්. හරිද? එන්න ලොකු විෂයක්. ඒකට හේතුව දැන් මේ එක විෂයක ඔය මම කිව්ව විෂයක තියෙන අණු කොටස් සම්බන්ධව අවුරුදු 40 50 විශේෂඥ දැනුම් තියෙන පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ වගේ දැනුමක් ලබාගත්ත පුද්ගලයෙක් ඒ කුඩා විෂය කාණ්ඩයක අන්න ඒ වගේ පුද්ගලයෝ ගොඩක් එකතු වෙලා තමයි මේ සම්පූර්ණ පද්ධතියක් හැදෙන්නේ. එතකොට මම මේ කතන්දරේ මම මේ විස්තර ටික අද ඔයාලට කිව්වට පස්සේ ඔයාලට තේරෙයි අපි ඔය හිතන තරම් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් වෙන එක ලේසිද? එහෙම නැත්නම් දරුණු ගණයේ දාමඝාතකයෙක් වර්තමානයේ වෙන එක ලේසිද කියන කතන්දරේ. එහෙම නැත්නම් දක්ෂ ගණයේ කෝන් ආටිස්ට් කෙනෙක් වෙන එක කොච්චර දුරකට වළංගුද ප්‍රායෝගිකද කියන කතන්දරේ. හරි අපි යමු වීඩියෝ එකට. මූලිකව මම කතා කරනවද නීතිය, අපරාධ විද්‍යාව, අධිකරණ විද්‍යාව, මනෝවිද්‍යාව, එතනින් එහාට ගියාම අංග චලන විද්‍යාව සහ මෝහන වේදය ගැන. මේ සබ්ජෙක්ට් වලින් කීපයක් මම ඉගෙනගෙන තියෙනවා. ටිකක් දරුණුවට. සමහර ඒවා මම යම් අදහසක් තියෙන ඒවා එහෙම නැතුව ඒක සම්බන්ධව ඉගෙනගෙන නැහැ. ඒකට මූලිකව මම මුලින්ම කතා කරන්න නීතිය ගැන. මොකද ගොඩක් කට්ටිය නීතිඥවරු වෙන්න කැමති. ඒකට ලංකාවේ නීතිඥවරයෙක් වෙන්න තියෙන එකම විදිහ තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගය සමත් වෙන එක. ඒකට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගය සමත් වෙන්න ඕනේ නීතිඥවරයෙක් වෙන්න නම්. එතකොට කොහොමද අපි මේ නීතිඥවරයෙක් වෙන්න නීති විද්‍යාලයේ අවසන් විභාගය ලියන්නේ? මේකට ක්‍රම කීපයක් තියෙනවා. මම මුලින් ඉඳන් එන්නම්. අපි A-levels ලියනෝනේ. A-levels ලියුවාම ඔයාලා ඕනම විෂය ධාරාවකින් ටිකක් ඉහළ ඉසෙන් අගයක් ගත්තාම ඔයාලට පුළුවන් නීති පීඨයකට ඇතුළත් වෙන්න. මේකෙදි ඔය ආර්ට්ස් වල තියෙන සෞන්දර්ය විෂයන් අදාළ වෙන්නේ නැහැ. ඔයාලා ආර්ට්ස් කරනවා නම් ඒ අදාළ ගුරුවරේ සබ්ජෙක්ට් ටිකකයි ඔය සෞන්දර්ය විෂයන් අදාළ වෙන්නේ නැහැ. ඒව කරන්න බෑ. ඒව කරොත් ඔයාලා ලෝ ෆැකල්ටි එකට ගන්න. අනිත් විෂයන් කරලා ඔයාලට පුළුවන් නීති පීඨයකට ඇතුළත් වෙන්න ඉහළ ඉසෙන් අගයක් ලබාගෙන. ඒක සයන්ස් කරත් එකයි සයන්ස් කියලා කිව්වහම මැත්ස් බයෝ ෆිසිකල් සයන්ස් and බයෝ සයන්ස් දෙකම. ඒ දෙකම එකයි. ඊට පස්සේ කොමර්ස් කරලා වුණත් පුළුවන් ඔයාලට නීති පීඨයට ඇතුළත් වෙන්න. ඒනොට මේ ලංකාවේ සාමාන්‍යයෙන් විද්‍යා විෂය ධාරාවකින් ඉහළ ඉසෙන් අගයක් ලබා ගන්න කවුරුත් නීති පීඨයට ඇතුළත් වෙන්නේ නැහැ වගේ තැනක් තමයි තියෙන්නේ. මේ මම නෑමයි කියලා කියන්නේ උනාට නැහැ. හරිද? මොකද 2.0 ගානක ඉසෙන් දෙකක් බයෝ කරලා ගන්න පුළුවන් නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙනවා. ඒ වගේම වෙන කෙනෙක් නම් ඉංජිනේරු පීඨයකට හරි වෙනත් තමන් කැමති විෂය පරාසයකට ඇතුළත් වෙනවා. මොකද නීති විද්‍යාලයට ඇතුළත් වීම බාහිරවත් කරන්න පුළුවන් හින්දා. මොකද මේ නීති විද්‍යාලයට ඇතුළත් වීම බාහිරව කරන්න පුළුවන් කියන කතන්දරේ. ඒක මෙහෙමයි. ඔයාලට උසස් පෙළට මොනවා හරි විෂය ධාරාවකින් C2S එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියන්න. එතකොට නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියුවාම ඒකේ තියෙනවා විෂයන් හතරක්. IQ, GK, English සහ සිංහල. මේ සබ්ජෙක්ට් හතරේ IQ සහ GK වලට අලුත් තියෙන තත්ත්වයට යටතේ ලකුණු 40ට වඩා වැඩි ලකුණක් ගන්න ඕන. මේ ඉංග්‍රීසි සහ සිංහල වලට භාෂා වලට ටැමිල්කන් කටියට වෙනම කතන්දරයක් තියෙනවා. මම මේක කරන්නේ සිංහලෙන් හින්දා මේකේ බලන කට්ටිය ඔක්කොම සිංහල දන්න අය හින්දා මම මේ කතන්දරේ මෙහෙම කියන්නේ. එතකොට ඔයාලා ඉංග්‍රීසි වලටයි සිංහල වලට ලකුණු 40ට වඩා ගන්න ඕනේ 100ෙන්. ඊට පස්සේ IQ GK වලට ගන්න ලකුණු වලින් රෑන්ක් කරනවා. ඒ රෑන්ක් වලින් පළවෙනි 200 නීති විද්‍යාලයට ඇතුළත් කරගන්න. දැන් අපි ලියන කාලේ කොහොම නෙවෙයි තිබ්බේ. අපි ලියන කාලේ වෙනස් විදිහකට තිබ්බේ. දැන් තියෙන විදිහ තමයි ඕක. හරිද? එතකොට මේ පළවෙනි 200ට ඇතුළත් වුණොත් ඔයාලට පුළුවන් නීති විද්‍යාලයේ ඉන්ටර්නල් ස්ටුඩන්ට්ස්ලා වෙන්න. හරිද? එතකොට ඔයාලා ඒක ඇතුළේ අවුරුදු 3ක් ඉගෙන ගන්නවා. ඔයාලට ඩිග්‍රියක් හම්බෙන්නේ නැහැ. ඔයාලා වෘත්තීමේ සුදුසුකම ලබා ගන්න ඉයර්ස් 3ක එක්සෑම් 3ක් තියෙනවා. මේ එක්සෑම් 3 පාස් වුණාම ඔයාලට ඇප් එකෙන් පස්සේ ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ මාස 6ක කාලයක් වැඩ කරාට පස්සේ පුළුවන් නීතිඥවරයෙක් විදිහට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියේ දියුණු දෙන්න. මේක තමයි තියෙන සරලම පාත් එක. මොකද්ද? LLC 2S එකක් තියෙනවා නම් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලියනවා. ඒකෙන් පළවෙනි 200ට ඇවිල්ලා ඒකෙන් පළවෙනි 200ට එනකට සාමාන්‍යයෙන් ටිකක් අපහසුයක් ගොඩාක් ළමයි ලියනවා. ඒ 200ට ඇවිල්ලා
ඔයාලට පුළුවන් නීති විද්‍යාවට ඇතුළත් වෙන්න. ඊට පස්සේ නීති විද්‍යාලේ තියෙන එක්සෑම් තුනක් තියෙනවා. ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්. ඒ කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ ප්‍රිලිමිනරි, සෙකන්ඩරි මෙහෙම කියලා යන්නේ. ඉන්ටර්මීඩියට් එහෙම යන්නේ. සෝරි ප්‍රිලිමිනරි, ඉන්ටර්මීඩියට්, ෆයිනල් කියලා එහෙම යන්නේ. එතකොට ඒ එක්සෑම් තුන ලියලා ඔයාලට පුළුවන් නීතිඥවරයෙක් විදිහට දියුරුම් දෙන්න ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරි. මේ තමයි තියෙන සරලම විදිය. දැන් මම කලින් කිව්වනේ අර ඒලස් වලට ලොකු ඉසෙට් එකක් කරන ඔයාලට නීති පීඨයකට යන්න පුළුවන් කියලා. එතකොට මේ නීති පීඨයකට ගියාම ඔයාලා අවුරුදු 4ක ඩිග්‍රියක් කරනවා. එතකොට නීති පීඨ ලංකාවේ තියෙන්නේ කොළඹ නීති පීඨය විතරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය. ඊට පස්සේ පේරාදෙණියේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ආයේ ජැෆ්නාවල ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. මේ විශ්වවිද්‍යාලවල අදාළ නීති වේදී උපාධිය දරලා නීති වේදිය. එතකොට යාලා නීතිඥවරුන් නෙවෙයි. නීති වේදී උපාධිය සම්පූර්ණ කරලා ඔවුන් එන්න ඕනේ නීති විද්‍යාලයට ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකට. ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකට ඇවිල්ලා ඒකේ ෆයිනල් එක්සෑම් එක ලියලා ඊට පස්සේ ඇප් එක කරලා යාලට පුළුවන් නීතිඥවරුන් වෙන්න. එතකොට හොඳට මතක තියාගන්න ඔය A levels වලින් නීති පීඨ වලට ඇතුළත් වෙන කට්ටිය ලබා ගන්න නීතිඥ භාවය නෙවෙයි. ඔවුන් නීති වේදී උපාධියක් දරන්නේ. ඒ නීති වේදී උපාධිය අරගෙන ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකට ඇතුළත් වෙලා නීති විද්‍යාලයට ඇතුළත් වෙලා ඒක අවසාන වස්තර විභාගයේ සමත් වෙලා ඇප් එක කරලා නීතිඥවරයෙක් වෙන්න ඕන. එතකොට ඊට අමතරව ඔය මං කිව්ව රාජ්‍ය විශ්වවිද්‍යාල තුනට අමතරව තව රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තියෙනවා විවෘත විශ්වවිද්‍යාලය. මේකෙත් අවුරුදු 4කට නීති වේදී උපාධිය වලට දරන්න පුළුවන්. ඒක කරන්නත් ප්‍රවේශ විභාගයක් තියෙනවා. ඒ ප්‍රවේශ විභාගයේ සමත් වෙලා ඒ ප්‍රවේශ විභාගයේ නීති පීඨයට ඇතුළත් වෙන්න පුළුවන් ඔයාලට විවෘත විශ්වවිද්‍යාලේ. ඒකේ අවුරුදු 4ක ඩිග්‍රිය කරලා සාමාන්‍ය අවුරුදු 4ක ඩිග්‍රිය අවුරුදු ගොඩක් ඇදෙනවා. හරිද? ඒ කියන්නේ මොකද ඒකේ CAT 1 CAT 2 එක්සෑම් තියෙනවා. එතකොට ඒ CAT 1 CAT 2 එක්සෑම් වලින් සුදුසුකම් ලබන්න ඕනේ ෆයිනල් එක්සෑම් එකට. ඒ ෆයිනල් එක්සෑම් එක පාස් වුණාම ඊළඟ අවුරුද්දට යනවා. එතකොට එක සබ්ජෙක්ට් එකක් හරි ලියන්න බැරුණා නම් ඔයාලට අවුරුද්දක් බලාගෙන ඉන්න ඕන ඊළඟ අවුරුද්දේ එක්සෑම් එක ලියන්න. හරිද? එතකොට LLB කරන එක ඒ කියන්නේ නීති වේදී උපාධිය ඕපන් යුනිවර්සිටි එක කරන එක ටිකක් අමාරුයි. ඒ වුණාට අල්ලන් ඉන්න පුළුවන් මහන්සියෙන් අමාරුවෙන්. ඒ වුණාට ඒක ටිකක් සංකීර්ණයි. ඊට අමතරව KDU එකේ කියන්නේ ආරක්ෂක විශ්වවිද්‍යාලය KDU එකේ ඔයාලට පුළුවන් නීති වේදී උපාධිය කරන්න. නීති වේදී උපාධිය කරලා අවසාන පරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් ලෝ කොලෙජ් එකේ ෆයිනල් එක්සෑම් එක කරන්න ලෝ කොලෙජ් එකට ඇතුළත් වෙලා ඔයාලට නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. මේට අමතරව ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙන්නේ. ඒතර ප්‍රයිවට් යුනිවර්සිටිස් වල LLB ඩිග්‍රී කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය ලන්ඩන් අනම්මනම් ගොඩක් තියෙනවා මම ඒවා කියන්නේ නැහැ. ඒතර ඒ ඩිග්‍රී කරලා ඊට පස්සේ ඔයාලා ලෝ කොලෙජ් එකට ඇතුළත් වෙන්න ඕනේ. හැබැයි කලින් මීට අවුරුදු කීපයකට කලින් නම් කැලීම ඩිග්‍රිය පෙන්වුවාම ඔයාලව ලෝ කොලෙජ් එකට ගත්තා. හැබැයි දැන් ඒ ඩිග්‍රී තියෙන කට්ටිය කියන්නේ මම කියන්නේ ෆොරින් LLB තියෙන කට්ටිය. ඒ කියන්නේ පිටරට LLB නැත්නම් පිටරට නීති වේදී උපාධිය දරපු කට්ටිය ඇවිල්ලා එයාලා අනිවාර්යයෙන්ම මේ තවත් ප්‍රවේශ විභාගයක් ලියන්න ඕනේ ඒ ඩිග්‍රීස් තියෙන කට්ටිය අතර. ඒකිනුත් පිරිසක් තමයි ලෝ කොලෙජ් එකට ඇතුළත් කරගන්නේ. කලින් වගේ ඩිග්‍රී තියෙනවා නම් ලෝ කොලෙජ් එකට ඇතුළත් කරගත්තේ නැහැ. ඒතර මම කියපු දත්ත ටික ඔයාලට පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. කොහොම කරත් ඔයාලා ලංකාවේ නීතිඥවරයෙක් වෙනවා නම් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර සමත් වෙලා තියෙන්න ඕන. එතකොට විතරයි ඔයාලට නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලා ඩිග්‍රී සරන් කරන්නේ නීති වේදීන් වෙන එක. හරිද? ඔයක තමයි මූලික කතාව නීතිය පැත්තේ. එතකොට ඕක සම්බන්ධව මොනවා හරි දැනගන්න තියෙනවා. ඔයාලා එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න හිතන් ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම සම්බන්ධ කරගන්නම්. මොකද සපෝට් කරන්න පුළුවන්. මටත් එක්සෑම් ගොඩක් තියෙනවා. ඒකට මම පුළුවන් දව්වක් දෙන්නම්. ඔයාලා එක්සෑම් ලියනවා නම් නීතිඥවරයෙක් වෙන්න කැමති නම්. ඊළඟට මම කතා කරන අධිකරණ විද්‍යාව ගැන. අධිකරණ විද්‍යාව ගත්තාම ඒක හෙන්න ලොකු විෂය පරාසයක්. හරිද? දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ඔය අධිකරණ විද්‍යාව සම්බන්ධ ඩිග්‍රියක් තියෙනවා කියලා මම දැක්කේ කැලණි යුනිවර්සිටි එකේ. ඊට පස්සේ රොයල් ඉන්ස්ටිටියුට් එකේ තියෙනවා කියලා දාලා තිබ්බා. හැබැයි මම කතා කරාම රොයල් ඉන්ස්ටිටියුට් එකේ කිව්වා ඒ ඩිග්‍රිය දැන් නැහැයි කියලා. ඒතකොට මම මේක ගැන කියන්න දන්නේ නැහැ ඇත්තටම. ඒ වුණාට ගොඩක් තැන්වල තියෙනවා ඒක තියෙනවායි කියලා වෙබ් එකේ තියෙනවා කට්ටියකින් හුවමත් කියනවා තියෙනවා කියලා. හැබැයි මම යාළුවා ඩිරෙක්ට් කන්ටැක්ට් කරගත්තාම මේක නැහැ කියලා කිව්වා. මම දන්නේ නැහැ ඒක සම්බන්ධව. හැබැයි කැලණි විශ්වවිද්‍යාලේ එලස් වලට සයන්ස් ස්ට්‍රීම් එකෙන් කරලා ඒ කියන්නේ බයෝ හරි මැත්ස් හරි කරලා ඇතුළත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. මම ඒක දැන් දන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ මෑත් එකදී දන්නේ. මොකද ඒ කාලේ මම එලස් කරද්දී ඒක දන්නවා නම් කොළඹ විශ්වවිද්‍යාලේ විද්‍යාපීඨයට ඇතුළත් වෙන්නේ නැතුව මම අනිවාර්යෙන් ඒකට ඇතුළත් වෙනවා. මම මේක ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. හරිද? එතකොට මේ ඊළඟට ගත්තාම ෆොරෙන්සික් සයන්ස් කියන සබ්ජෙක්ට් එක වෙනම ඉගෙන ගන්න ලංකාවේ ඉන්ස්ටිටියුට් නැහැ. හැබැයි ඩිප්ලෝමාස් තියෙනවා, PGDs තියෙන. ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමාස් කියන මොනවද ඒකට සිංහලෙන් කියන වචනේ මම පශ්චාත් ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා. හරිද? එතකොට ඒවා තියෙනවා ෆොරෙන්සික් සයන්ස් වල කැලණි යුනිවර්සිටි එකේ මම දැක්කා. ඒවා සමහර ඩිග්‍රීස්
සමහර ඩිප්ලෝමාස් දෙන්නේ පොලිස් ඔෆිසර්ස්ලට විතරයි. හින්දා මම ඒ ගැන ලොකුට කතා කරන්නේ නැහැ. මම මේ කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් ගැන. ඒතර ඔය ෆොරෙන්සික් සයන්ස් වලින් එළියට ආපුවාම එතන ඒකේ අනුකොටසක් තියෙනවා ෆොරෙන්සික් මෙඩිසින්. එහෙම නැත්නම් අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂවේදය කියලා. මෙන්න මේ සබ්ජෙක්ට් ඔයාලට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල තුනෙම කරන්න පුළුවන්. එතකොට මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙන එකට ලොකු ක්වොලිෆිකේෂන්ස් බලන්නේ නැහැ. A levels තියෙනවා නම් ඔයාලට ඒක කරන්න පුළුවන්. යම් සුදුසුකම් තියෙනවා, ඉන්ටර්වියු එකක් තියෙනවා, ඉන්ටර්වියු එකට ෆේස් කරලා පස්සේ කරන්න පුළුවන්. හැබැයි කොළඹ සහ පේරාදෙණිය යුනිවර්සිටිස් වලින් දෙන ෆොරෙන්සික් මෙඩිසින් ඇන්ඩ් ටොක්සිකොලොජි ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂවේදය කියන ඩිප්ලෝමාස් වලට එක්කෝ නීතිඥවරයෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් විනිසුරුවරයෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් නීතිවේදී උපාධියක් තියෙන්න ඕනේ කියලා යාලා ඉල්ලනවා. එතකොට සාමාන්‍යයෙන් කරනවා ඔයාලට USJ වල, ඒ කියන්නේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ අධිකරණ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඩිප්ලෝමා එක කරන්න පුළුවන්. ලොකු ගාණක් යන දැන්ට 80 මේ අවුරුද්දේ 84500ක් විතර තිබ්බේ. හරිද? එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඊට අමතරව මට විශේෂයෙන් කියන්න ඕන ඔයාලා ඔය අධිකරණ විද්‍යාව සහ අපරාධ විද්‍යාව පටලගෙන ඉන්නවා. මොකද මේ අධිකරණ විද්‍යාව සහ අපරාධ විද්‍යාව පටලගෙන ඉන්නමයි කියන්නේ. ගොඩක් කට්ටිය ඔය පර්යේෂණ කරන එක. එහෙම නැත්නම් ක්‍රයිම් සීන් එකක් ඉන්වෙස්ටිගේට් කරන එක. ඒ කියන්නේ අපරාධ ස්ථානයක් ගවේෂණය කරන එක, එතෙන්ට ගිහලා පරීක්ෂණය පවත්වන එක අදාළ වෙන්නේ අපරාධ විද්‍යාවට කියලා හිතාගෙන ඉන්නවා. නෑ, ඒක අධිකරණ විද්‍යාව. අපරාධ විද්‍යාවේදී වෙන්නේ ඇයි අපරාධයක් වෙන්නේ? මේ අපරාධ වළක්ව ගන්නේ කොහොමද? මේ අපරාධ සඳහා මේ මිනිස්සු පෙළඹෙන්නේ ඇයි? ඒ සමාජය අපරාධයක් කරන්න පෙළඹෙන්නේ ඇයි? එතකොට අපරාධයක් වුණාට පස්සේ සමාජය හැසිරෙන්නේ කොහොමද කියන කතන්දර ටික තමයි මේ අපරාධ විද්‍යාව කියන විෂයට අදාළ වෙන්නේ. ඒතර ඔයාලා ඔය කැමති තැන් වලට ගිහිල්ලා ඒක සර්ච් කරලා නිකන් අර ෂර්ලොක් හෝම්ස් කරන පාර්ට් එක තියෙන. ඒක ඇවිල්ලා අධිකරණ විද්‍යාවට අයිති කොටසක්. හරිද? එතකොට ඔයාලම කියන ඔයාලා අපරාධ විද්‍යාව කියලා හිතාගෙන හිටියට ඔයාලා ඇත්තටම ඉගෙන ගන්න ආශිෂය වෙන්නේ අධිකරණ විද්‍යාව. ඒතර අධිකරණ විද්‍යාව ඔයාලා මං කියෝ යුනිවර්සිටිස් වල ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒක සම්බන්ධ වැඩි විස්තර දැනගන්න ඕන මට කමෙන්ට් එකක් දාන්න. මම වැඩි විස්තර වෙනම කියන්න. මම නිකන් කරන්න පුළුවන් විදිහ කිව්වේ. එතකොට ඔයාලා කියන අපරාධ විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් ඒවත් තියෙනවා මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඔයාලට එළින් ඉගෙන ගන්නවා නම් මොකද ඒක ඩිප්ලෝමා එකක් තියෙනවා. නිකන් ඩිප්ලෝමා එකක් තියෙන, ඒ කියන්නේ ඩිග්‍රියක් නැතුව කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒ වගේම PhD එකක් තියෙනවා. ඒ කියන්නේ පශ්චාත් ඩිප්ලෝමාවක් තියෙනවා. පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් තියෙනවා. ඒකත් කරන්න ඔයාලට ඩිග්‍රියක් ඕන වෙනවා. ඒ වගේම ඒකේ වෙනම ඩිග්‍රියකුත් තියෙනවා ක්‍රිමිනොලොජි වලට. ඊට අමතරව KDU එකේ ක්‍රිමිනොලොජි වලට වෙනම ඩිග්‍රියක් තියෙනවා. ඒතොර ඒවා ටිකක් මිල අධිකයි KDU එකේ කරන එක. මොකද ඒක 4 year ඩිග්‍රී එකක්. අර PGDs වලට සහ ඩිප්ලෝමාස් වලට එච්චර ලොකු ගාණක් යන්නේ. මට මතක විදිහට ඩිප්ලෝමා එක රුපියල් 80000ත් 70000ත් අතර ගාණක් වෙන්නේ ක්‍රිමිනොලොජි. ඒ කියන්නේ අපරාධ විද්‍යාව සඳහා ඩිප්ලෝමාව. එතකොට ඔය අපරාධ විද්‍යාව සහ අධිකරණ විද්‍යාව ලංකාවේ ඉගෙන ගන්නවා නම් හරිද? ඊට අමතරව ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා අධිකරණ විද්‍යාව අපරාධ විද්‍යාව සඳහා. ඒ අපරාධ විද්‍යාව සඳහා තියෙන ප්‍රයිවට් යුනිවර්සිටි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒකේ තියෙන ගුරුවරු සම්බන්ධ මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔය මම කිව්ව USJ වල මම කියන්නේ කතා කරන්න දන්න යුනිවර්සිටි එක ගැන කතා කරන්නම්. මේ ජයවර්ධනපුර යුනිවර්සිටි ඒකේ ඉන්න ලෙක්චරර්ස්ලා එහෙම නැත්නම් ඒ වෛද්‍යවරු අවුරුදු 30 40 විතර එක්ස්පීරියන්ස් තියෙන වෛද්‍යවරු. ඔවුන්ගේ දැනුම ගත්තාම හිතා ගන්නවත් බෑ. එතකොට ලංකාවේ අපි දන්න කේසස් බර ගාණක් කරපු වෛද්‍යවරු, එතකොට විශේෂඥ වෛද්‍යවරු, විශේෂඥ අධිකරණ වෛද්‍යවරු, හරිද? කන්සල්ටන්ට් JMOස්ලා. එතකොට එයාලගේ තියෙන දැනුම මම හිතන්නේ අර වගේ තැනකින් ගන්න පුළුවන් කියලා. මම නිකන් කියන්නම් එහෙම තියෙනවා කියලා. හැබැයි ඔයාලා කරනවා නම් මම කියන්නේ ගොඩක් යොමු වෙනවා නම් හොඳයි ඔය රජයේ විශ්වවිද්‍යාල වලින් කරන ඩිප්ලෝමා එකක් කරන එක. ඊළඟට මම කතා කරන්න අධිකරණ මනෝවිද්‍යාව ගැන. අධිකරණ මනෝවිද්‍යාව සම්බන්ධ ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් මම ලංකාවේ ඇත්තටම දැක්කේ නෑ. මම කලේ UK වල ඕපන් යුනිවර්සිටි කියලා ඔන්ලයින් සර්ටිෆිකේට් දෙන්න කෝසස් තියෙනවා. ඒකක තමයි මම අධිකරණ මනෝවිද්‍යාව සම්බන්ධ ඉගෙන ගත්තේ. ඒක ලොකුවට අර පරතරට දැනගන්න හොඳ විදිහක් නෙවෙයි. මොකද ඒකට හේතුව මේ අධිකරණ මනෝවිද්‍යාව කිව්වහම ඒක ඉතාමත් ගැඹුරු විෂය පරාසයක්. එතකොට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ දැනුම මේ ඔන්ලයින් කෝස් එකකින් ගන්න බෑ නිකන් අවුරුදු එකමාරක දෙකක. හැබැයි යම් අදහසක් ඔයාලට ගන්න පුළුවන් ශාස්ත්‍රය පිළිබඳව එන්නේ එක කරන එක ඕපන් යුනිවර්සිටි එක UK වල. එතකොට ඒකෙම තියෙනවා ක්‍රයිම් සීන් ඉන්වෙස්ටිගේෂන් කියලා තව මේ සර්ටිෆයිඩ් කෝස් එකක්. ඒකත් ඔයාලට කරන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්න $120ක් 179ක් විතර සර්ටිෆිකේට් මේ කෝස් එක ඔයාලට සහතිකය යාලා වෙනවා.
හරිද? එතකොට ඔය අධිකරණ මනෝවිද්‍යාව. ඔයාලට අධිකරණ මනෝවිද්‍යාව ඉගෙන ගන්න ඕන. මොකද අධිකරණ මනෝවිද්‍යාවද කියන්නේ කොහොමද මේ මිනිස්සුන්ගේ මනෝවිද්‍යාව කියන්නේ මේ මනස හැසිරෙන්නේ මේ අපරාධයක් වුණාට පස්සේ මම අර කලින් ඔය සීරියල් කිලර්ස්ලා ගැන කරපු වීඩියෝ එකේදී ගොඩක්ම පාදක වුණා අධිකරණ මනෝවිද්‍යාව සම්බන්ධයෙන්. ඊළඟට මම කතා කරන්න බොඩි ලැන්ග්වේජ් එක ගැන. බොඩි ලැන්ග්වේජ් සම්බන්ධව ඉගෙන ගන්නවා නම් ලංකාවේ කොහෙවත් මම ඇත්තටම දැක්කේ නැහැ. මම ඉගෙන ගත්තේ අර කලින් කිව්ව යුනිවර්සිටි එකේම බොඩි ලැන්ග්වේජ් සම්බන්ධවත් ඩිප්ලෝමාස් තියෙනවා. ඒකේ කරන්නේ මේ ස්පෙෂල් FBI ඒජන්ට් කෙනෙක් අතිශය වැඩෙක්. ඒ කියන්නේ බොඩි ලැන්ග්වේජ් ගැන අවුරුදු 40ක විතර එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සෙක්. ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න නෙවෙයි. හැබැයි බොඩි ලැන්ග්වේජ් ගැන යම් අදහසක් ගන්න අපරාධයක් කරාට පස්සේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? යාළගේ බොඩි ලැන්ග්වේජ් එක හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න සුපිරි කෝස් එකක්. ඒක ගැන මොනවද දැනගන්න ඕනේ? යටින් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැම එකම ගැන කියන්න. මම මේ කියන්නේ තියෙන ඒවා දැන්ට ලංකාවේ කරන්න පුළුවන්. ඔයාලට ලංකාවේ ඉඳගෙන. ඊළඟට ගත්තාම මම කතා කරන්න කැමති මෝහන වේදය ගැන. මෝහන වේදයත් මේ සබ්ජෙක්ට් එක කරනවා නම් ඔයාලට ටිකක් වැදගත්. හැබැයි මෝහන වේදය සම්බන්ධව මම ඉගෙන ගත්තේ මේ College of Professional Hypnotherapist කියලා වත්තල තිබ්බ ආයතනයක. ඒකේ ડોක්ටර් අවාසනාවන්ත විදියට නැති වුණා. ඒකෙදි ගොඩක් වෙලාවට ඔය අත්තකුරු සම්බන්ධව ඊට පස්සේ මෝහනය කරන්නේ ඒක සම්බන්ධ ලොකු විෂය පරාසයක් මේ එතුමා ඉගන්වුවා. මම දන්නේ නැහැ දැන් මේ කෝස් එක තියෙනවද කියලා. MCPH කියලා සර්ච් කරලා බලන්න මේ මෝහන වේදය ඔයාලට ඉගෙන ගන්න ඕන. එතන ඉගෙන ගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා එතන. හරිද? ඊළඟට මේ මම කතා කරපු විෂය පරාසය ගත්තාම මට ඔයාලට කියන්න ඕන විශේෂ කරුණක් තියෙනවා. මොකද ගොඩක් කට්ටිය හිතනවා මේ දාමඝාතකෙක් එහෙම නැත්නම් ෂර්ලොක් හෝම්ස් වගේ මිනිස්සෙක් වෙන එක අතිශය පහසුයි කියලා. ඒක ඒ මිනිස්සු හිටපු කාල පරාසයට එහෙම නැත්නම් දාමඝාතකයෙකු හිටපු කාල පරාසයට මම විශ්වාස කරන්නේ නැහැ දැන් මාර ලෙවල් එකක ඉන්න දාමඝාතකයෝ ඉන්නවයි කියලා. ඒ කට්ටිය හිටපු කාල පරාසයට සාපේක්ෂව එයාලා ලොකු දෙයක් කරන්න ඇති. හැබැයි දැන් අපි ඔය කතා කරන පොඩි විෂයන් වලට පවා අවුරුදු 40ක 45ක නවීන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරපු විශේෂඥයෝ ඉන්නවා. කියන්නේ මම මේක හොඳටම දැක්ක අධිකරණ වෛද්‍යවරු ගත්තාම ඒ අධිකරණ වෛද්‍යවරුන්ගේ පරිකල්පනය ඊට පස්සේ යාළගේ එක්ස්පීරියන්ස් එක ඒවත් එක්ක සාමාන්‍ය අපරාධකාරයෙක්ට ලේසියකින් බෑ ඒ වගේ මිනිස්සෙක් ලේසියකින් බෑ නෙවෙයි බෑ ඒ වගේ මිනිස්සෙක්ව මෝඩයා කරන්න. හරිද? අනිත් පැත්තෙන් DNA ස්පෙෂලිස්ට් ගත්තාම දැන් ඔයාලා හිතනවනේ මේක විෂය කිව්වම මිනිස්සෙක්ව මරලා දාලා අනේක හරි පහසුයි කියලා. ඒතකොට මම මේ නිකන් මේ ලියාගත්තේ මෙතන මේ ඉන්න කට්ටිය ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේම ඉන්නවා අධිකරණ ජාන විද්‍යාව, ගිනි අවි පරීක්ෂාව, මිනිස්තරල පරීක්ෂාව, සැකසහිත ලියකියවිලි පරීක්ෂාව, පිපිරීම් පරීක්ෂාව, වස පරීක්ෂණය, රථවාහන පරීක්ෂණය, ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඇඟිලි සලකුණු. ඊට පස්සේ පටකවේදී පරීක්ෂණය සඳහා අස්ථි පිළිබඳ පරීක්ෂණ, අධිකරණ විකිරණ විද්‍යාව, ලදරු මරණ පිළිබඳ පරීක්ෂණ, අපරාධ විද්‍යාව, ඒ කියන්නේ අධිකරණය සඳහා අපරාධ විද්‍යාව, අධිකරණ පුරා විද්‍යාව, අධිකරණ දන්ත වෛද්‍ය විද්‍යාව, පණුවන් පිළිබඳ පරීක්ෂණය, කෘමීන් ශාක පිළිබඳ විද්‍යාව. ඒතර මෙන්න මේ වගේ මේ චූටි කැටගරිස් සම්බන්ධව අවුරුදු ගාණක් එක්ස්පෙරිමන්ට් කරපු පරීක්ෂණ කරපු අවුරුදු 40ක විතර අත්දැකීම් තියෙන පුද්ගලයෝ ඉන්නවා. එතකොට මේ පුද්ගලයෝ ඔක්කොම වෙන එකතු වෙලා තමයි අර කියන ක්‍රයිම් සීන් ඉන්වෙස්ටිගේෂන් එක හැදෙන්නේ. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණය හැදෙන්නේ. මේ කියන පොඩි කරුණු වල විශේෂඥයෝ ගොඩක් එකතු වෙලා. එතකොට ඒ වගේ අවුරුදු 40ක 45ක එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සු ගොඩාක් එකතු වෙලා හැදෙන තැනක නිකන් සාමාන්‍ය මිනිස්සෙක් මේවා ගැන ටික දැනගෙන ඇවිල්ලා කරලා බේරිලා යනවා කියන එක වර්තමාන තාක්ෂණයත් එක්ක ප්‍රායෝගික නැහැ. මම මේ කතා කරේ මේ දැන් තියෙන මේ ඒ ක්‍රයිම් සීන් එකට අදාළ ටික. ඉතින් එහාට ගියාම නිකන් ෆෝන් ට්‍රැක් කරන, සිම් එක ට්‍රැක් කරන, ඒ වගේ ගොඩාක් ලොකු තාක්ෂණයක් දැන් එළියේ තියෙනවා. එතකොට සාමාන්‍ය රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගත්තාම විශාල කාර්යභාරයක් මේකට කරනවා. හරිද? මේ ළඟදී මම දැක්ක ගෙසට් කරලා තියෙනවා. ඊට පස්සේ පොලිසියේ සොකෝ එක, CID එක මේ මෙයාලා අවුරුදු ගාණක් තිස්සේ එක්ස්පීරියන්ස් තියෙන නිලධාරීන් සමන්විත ආයතන. එතකොට මේ වගේ අර එක පොඩි විෂයන් වල මම අද කියාගෙන ගියේ ඔය අතිශය සුළු ප්‍රමාණය මම නිකන් ලියාගත්තේ ඔයාලට පොඩි අදහසක් දෙන්න. පොඩි ප්‍රමාණයක් ලියාගත්තා. තව ගොඩක් තියෙනවා. හරිද? එතකොට ඔය ටික සම්බන්ධයෙන් අධික දැනුමක් ලබාගත් විශේෂඥයෝ ඉද්දී අර චූටි දෙයක් දැනගෙන හැම එකෙම පොඩ දැනගෙන ඔක්කොම ගුණාට අන්දලා ගේමක් ගහන්න පුළුවන් කියන එක මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ වර්තමානයේ. අතීතයේ එහෙම කට්ටිය ඉන්නේ නැති වර්තමානයේ මම මේ කියන්නේ 2025. මොකද 1900 ඉඳලා 2008 එනකම් අවුරුදු 100 අතර දියුණු වෙච්ච ප්‍රමාණය වගේ දහස් ගුණයක දියුණුවක් 2000 ඉඳන් 2025ට වෙලා තියෙනවා. හරිද? 2000 ඉඳන් 2020ට මේ සිද්ධ වෙච්ච දියුණුව තියෙන්නේ. 2000 ඉඳන් 2020 වෙනකම් සිද්ධ වෙච්ච දියුණුව. අන්නේ දියුණුව වගේ කීප ගුණයක දියුණුවක් 2020 ඉඳන් 25ට වෙලා තියෙනවා. එතකොට දැන් තියෙන තාක්ෂණය ඒ සියල්ලත් එක්ක ගත්තහම මම හිතන්නේ අර මාර පොරවල් මෙතනින් ඉස්සරහට මේ ෆීල්ඩ්ස් වල ඉඳී කියලා.
කියන්නේ හැම විෂය සම්බන්ධව විශේෂඥයෝ ඉන්නව ඇරෙන්න මේ ඔක්කොම එකපාර දැනගෙන ඔක්කොම උඩට අඳන්න පුළුවන් පුද්ගලෙක් බිහි වෙනවා කියන තැන මම නැහැ. ඒක ඔයාලා තීරණය කරන්න. හරිද? මොකද මේ සබ්ජෙක්ට් ගැන අවුරුදු ගණන් රිසර්ච් කරලා ප්‍රොෆෙසර්ස්ලා වෙලා පස්සේ රිසර්ච් පේපර්ස් 10 ගණනක් එළියට දාපු අර සිරාවට වැඩෝ කියන මිනිස්සු ඉන්නවා එළියේ. එතකොට දැන් නීතිඥවරයෙක් ගමු අපි නීතිඥවරයෙක් ගත්තොත් ලංකාවේ අතිශය ජනප්‍රිය නීතිඥවරු ඉන්නවා අවුරුදු 45යි 50යි සර්විස් එක. එතකොට මේ මිනිස්සේ කෝට් එකට නැග්ගට පස්සේ ඒ මිනිස්සුන්ට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක එහා පැත්තේ කෙනාව ඇතුළට දාන එක කියන්නේ වැරද්දක් කරලා තියෙනවා නම් ඇත්තටම ඇතුළට දාන එක මහ ලොකු කතන්දරයක් නෙවෙයි. මොකද නීතිය ගැන පොඩ්ඩක් දැනගෙන හිටියා කියලා අර අවුරුදු 40ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙන ලෝයර් කෙනෙක් එක්ක කෝට් එකකදී තර්ක කරලා දිනන්න අමාරුයි. එතකොට මම මේ කියන්නේ හැම ශාස්ත්‍රයකම විශේෂඥයෝ ඉන්නවා. එතකොට ඒ විශේෂඥයන්ගේ දැනුම පොඩි කාලයක් ඇතුළත හැම විශේෂඥයෙක්ගේම දැනුම ලබා ගන්න එක ප්‍රායෝගික නෑ වගේ තැනක මම ඉන්නේ. ඒත් මම මේ කිව්වේ මේ විෂය පරාසයෙන් වලට දැනගන්න පුළුවන් විදි මෙතනින් එහාට වලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා. මෙතනින් එහාට මොනවාම හරි දෙයක් වලට දැනගන්න තියෙනවා නම් මේ විෂයන් ගැන යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඉන්ස්ටිටියුට් ඔක්කොම වෙනම ඔයාලට කියන්න. මම අර ගොඩක් පැහැදිලි කරන්න ගියේ නැත්තේ මේ ඔක්කොම මුදල් වියදම් කරලා කරන ඒවා. ඒතර මම කිව්ව ඩිප්ලෝමාස් වලට අවුරුදු 1ක් හෝ 2ක් අතර යනවා. ඩිග්‍රියක් නම් අවුරුදු 4ක් විතර යනවා. කාලේ එච්චර වියදම ගත්තාම සාමාන්‍යයෙන් එළිය ලෝ ඩිග්‍රියක් කරනවල ලක්ෂ 30 ප්ලස් දැන්. හැබැයි ලෝ කොලෙජ් එකේ මේ ලෝ එකක් ඉගෙන ගන්න ලක්ෂ 2කමාරක් ඔය වගේ ගාණක් යයි. ලක්ෂ 2කමාර 3ක් විතර. OUSL එකේ ලක්ෂ 4ක් 5ක් අතර වගේ ගාණක් යයි. ලොකු ගණන් යන්නේ නැහැ. ලොකු ගණන් තමයි මම කියන්නේ. අර සාමාන්‍ය එළිය කරන තරම් ගණන් යන්නේ නැහැ. හැබැයි ඔයාලා මේ ඒලස් වලින්ම රජයේ විශ්වවිද්‍යාල ගියොත් නම් කිසිම වියදමක් නැහැ. හැබැයි ෆයිනල් එක්සෑම් ලියන්න කොලෙජ් එකට ආපුවම පොඩි ගණන් ගෙවන්න වෙනවා ඔයාලට. ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕන කරුණු ටික. වියදම ගත්තාම ඩිප්ලෝමාස් වලට මම කිව්ව ෆොරෙන්සික් ක්‍රිමිනොලොජි ඩිප්ලෝමාස් වලට 70000 ලක්ෂයක් අතර ගණන් යන්නේ. තව දෙයක් කියන්න ඕනේ ඔය සයිකොලොජි කවුන්සලින් කරනවා නම් ඒවත් කැලණිය සහ කොළඹ යුනිවර්සිටිස් වල කරන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා කොළඹ යුනිවර්සිටි එක කරන්න කියලා. මම කලේ කැලණියේ. එතකොට ඊට අමතරව ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා. මම නම කියන්නේ නැහැ. උනාට කරන්න නම් එපා. මොකද මේ මිනිස්සුන්ගේ දැනුම ගත්තාම හිතා ගන්නවත් බෑ මේ මිනිස්සු කොහොමද ලෙක්චරර්ස්ලා උනේ කියලා. ඒ හින්දා මම කියන්නේ රෙකමන්ඩ් කරන්නේ කැලණිය හෝ කොළඹ කරන්න. ඒ දෙකනොත් කොළඹ ටිකක් වඩා හොඳයි කියලා මට දැනෙනවා. හැබැයි කැලණියත් සුපිරි. එතකොට ඔය ටික තමයි මට කියන්න ඕනේ. තව විශේෂ මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. යටින් කමෙන්ට් එකක් දාන්න. මට මේ සරල අදහසක් දෙන්න ඕනේ. මම හිතනවා මට දෙන්න ඕන අදහස ඔයාලා ගත්තයි කියලා.